අද අපි ආවේ මාතර තියෙන ලස්සනම හා විශේෂම පන්සල් වලින් එකක් බලන්න යන්න. මේ තමයි වෙහෙරහේන පන්සල. මේ පන්සලේ තියෙන විශාල බුදු පිළිමය නිසාම දෙස් විදෙස් ආකර්ෂණය මේ පන්සලට වැඩි වෙලා තියෙනවා. චෛත්‍ය, බෝධිය, කතරගම දේවාලය, විෂ්ණු දේවාලය වගේම දැක්කම භාවනාවක් වගේ හිත නිවෙන යශෝදරා තෙරණියගේ පිළිරුවකටත් වන්දනාමාන කරන්න අවස්ථාව උදා වෙනවා. ප්‍රසිද්ධ තැනක්. විශේෂම දේ තමයි මේ විශාල බුද්ධ ප්‍රතිමාව සහ ඇතුළේ ඇඳලා තියෙන චිත්‍ර. බිත්ති පුරාම ඇඳලා තියෙන දර්ශන දැක්කම පරණ කතා පොතක් ඇතුළට ගියා වගේ තමයි හිතට දැනෙන්නේ. පුදුම නිස්කලංක හැඟීමක්. වටේම තියෙන නිස්කලංක පරිසරය හිතට වෙනම සැනසීමක් දෙනවා.